මිස්ටර් උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක්. මං හිතුවා මීට කලින් එයි කියලා. එන්න හිටියේ මූ ලත වෙනවා. මොකක්? මොනවද ඒ කියන්නේ? නෑ මේ අපේ කොල්ල පරක් වුණා ජුට්ටක්. පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදි දැන්. පාඩම් මූ කරන පාඩම් පාඩමක් නෑ. මූ කරන්නේ දවසම කාමරේ ඇස් රින්ගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය. නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන්දි ගහලා ඉන්නවා. දැන් උඹට ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය. ඉන්නේ අර කසුන් කොල්ලා තමා. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ? ඉතින් ඔබට හැරෙන්න. අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද? නෑ පින්සිරේ නෑ දෙකම පුතා. මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. ඈ? එතකොට මේ කාමරේ ගෝනික්කොත් ඉන්නවා. ඊක මෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. කුණු හarp තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒගොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා පුතා මගේ වටවලයා දැන් පුතා ඕව ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නෑ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුර්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න. අපේ වටවලයා අපේ ගෙරේ පුතේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ ගන්නයිලා ඉන්නෝ. මේ උද්දිගුතෝ අවංගවට